මල් සහ මේ සාමාන්‍යයෙන් ගහේ කොළ 8ක් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් හැදෙද්දි උඩින් දැල්ල කඩලා අයින් කරන්න ඕනේ. දැල්ල කඩලා අයින් කරලා මේ එන මල් සියල්ල අයින් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ගහ මේ මට්ටමකට හැදෙනකම් හොඳින් අතු බෙදලා එනකම්. ඔයාලට පේනවා ඇති මේ ගහේ මෙතන මේ මලක් ඇවිල්ලා තියෙනවානේ. මේ මල් වලින් මේ ඒ කියන්නේ මේ මෙච්චර තාම දැන් ගහ තාම පොඩිනේ මේ. ඒතකොට ගහ පොඩියට තියෙද්දි මේ මල් ආවට පස්සේ ගහේ වර්ධනයට බාධා වෙනවා. එහෙනම් අපි මේ මල් සහ මේ තාම මේ ගහේ අතු බෙදලා නැහැනේ. අපිට උපරිම අස්සන්නක් නෙලා ගන්න නම් මේ ගහේ හොඳට අතු බෙදෙන්න ඕනේ. ඒ හින්දා අපි මේ කතුරක් භාවිතා කරලා මේ ආකාරයෙන් මේ මෙතන තියෙන මේ මල සහ මේ දැල්ල කියන කොටස මම කපා ගන්නවා. එතකොට මෙතනින් මේ ආයේ නැවත මේ අතු බෙදිලා මේ ආයේ හොඳට වර්ධනය වෙනවා. ඒත් එක්ක මෙතන මේ පහතින් තියෙන සාමාන්‍ය කොළ දෙකක් විතර මෙහෙම කපා ගන්න ඕනේ. එතකොට තමයි ගහ හොඳට වර්ධනය වෙන්නේ. මම මේකේ අතු බෙදුනට පස්සේ ඔයාලට ඉස්සරහට තව වීඩියෝ එකක් ගේන්න මේ ගහේ කොහොමද වර්ධනය සිදු වෙන්නේ කියලා.